මේ දවස්වල මේ ගොඩක් ළමයින්ගේ ප්‍රශ්නයක් තමයි මේ සර් ගොඩ යන්න නම් ඉගෙන ගන්න ඕනේද? අපිට රට ගිහිල්ලා නැයිද? සර් මේ තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන හાર્ඩ්වෙයාර් එකක් දාලා ඒක කොහොම හරි ඩෙවලොප් කරගෙන අපිට බැරිද ලොකු ආදායමක් උපයන්න? අනිවාර්යෙන් පුළුවන්. ඒකදර මම මේකට මේ පැහැදිලි සරල උත්තරයක් දෙන්නම්. මෙන්න මෙහෙමයි. දරුවෝ කෙනෙක්ගේ පෞරුෂය නිර්මාණය වෙන අධ්‍යාපනයත් එක්ක. සහ මේ සමාජයේ ලොකු ගෞරවයක් වෙන කිසිම කෙනෙකුට නැති ආකාරයේ සුවිශේෂී ගෞරවයක් ඕන තැනක ඒ මාසට හම් වෙන. දැන් ඔයාලා දැකලා තියෙනවානේ ડોක්ටර් කෙනෙක්. අනිත් පැත්තට ලෝයර් කෙනෙක්. ඊට පස්සේ එයා ගුරුවරයා. අනේ වගේ තමන්ට වෙනම සමාජය තුළ වෙනම පෞරුෂය නිර්මාණය වෙන අධ්‍යාපනය ඇතුලේ. ඊළඟ කාරණාව තමයි ඔයාලා පොඩ්ඩක් හිතන්න. දරුවා අපිට සල්ලි වේදම් කරලා මොකක් හරි ව්‍යාපාරයක් පටන් අරගෙන අපි ගේමකට බහින්නේ නැතුව ඒකට කරුණාකරණයක්පත් කරලා අපිට පුළුවන් කවදා හරි දවසක ආදායම උපයන්න. ඒක ප්‍රශ්නයක් නෑ. දිනු වෙනවා කියන්නේ ඔව් භෞතික සම්පත් වලින් දිනු වෙන්න පුළුවන්. රයිට්? හැබැයි ඔයාලා හිතන්න දරුවෝ ඉගෙනගත්ත මිනිස්සෙක් ගත්තාම ඒ මිනිස්සයා මෙච්චර කාලයක් ලියපු ශිෂ්‍යත්වයේ ඉඳන් සියලුම විභාග ලියුවේ තනියමද නැද්ද? ළමයා විභාග ලියන්න ඕන තනියම. රයිට්? ඒ වෙනුවෙන් තමන් සෝදානම් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අප්‍රමාණව කැපකිරීම සමුදායක් කරන්න ඕනේ. අද ව්‍යාපාර ලෝකේ ඉන්න සමහර පුද්ගලයා ගත්තාම සමහර කැපකිරීම කරලා ඒ වගේම සමහරව එහෙම කැපකිරීම කරලා නැහැ. තාත්තගේ බිස්නස් එක පුතාට හම් වෙලා. මොකද තාත්තට උපාධියක් පලියට දරුවෝ ඒ උපාධිය පුතාට හම්බ වෙන්නේ නැහැ. නේ? අධ්‍යාපනයේ වෙනස අන්න ඒක. අන්න ඒ දේ තමයි තේරුම් ගන්න ඕනේ. මොකද මට බෑ. මම පාඩම් කරනවා මිස මගේ එක මට පුළුවන් ද වෙන කාටවත් පවරන්න. මම අනිවාර්යයෙන් වාගේ විභාග ලියලා එන්න. කරන්න බැහැනේ. අනේ නිසා ඉගෙනගත්ත මොහොතේ කියලා කියන්නේ අප්‍රමාණ කැපකිරීම සමුදායක් කරලා අනිත් අයට වඩා ලොකු දැනුමක් ඔළුවේ තියාගත්ත බොහොම සාර්ගර්භ මොහොතේ. ඒ නිසා ඉගෙනගත්ත මිනිස්සුන්ට ගරහන්න එපා. කැම්පස් කිය කෙනෙක්ට ආපෝ කැම්පස්ද ගන්න එපා. රයිට්? ඒකට ගෞරවයක් දෙන්න, ගෞරවණීය වටිනාකමක් දෙන්න. අන්න එහෙම කෙනාට තමයි ගොඩක් වෙලා අධ්‍යාපනයේ පිළිහිටන්නේ. ඒ නිසා මේ කෙටි ක්‍රම දිනු වෙන කෙනෙක්ම තියෙනවා. නැත්නම් පොඩුවේ ගුණාවක් පුළුවන් වුණ කෙනෙක්. දිනු වෙන්නේ. නමුත් සදාචාර ධර්ම ටික ඉගෙන ගන්න අධ්‍යාපනය ඇතුලේ. ඒ නිසා මේ ප්‍රශ්න මම හිතනවා නිවැරදි උත්තරයක් වුණා කියලා. තමන් කරන්න ඕන දේ අනුන්ට පවරලා එහෙම නිදහස් වෙන උත්සාහ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට කවදාවත් අධ්‍යාපනය තුළින් අනාගතයක් දකින්න බැහැ. දැන් මගේ විෂයට අදාළ බැලුවොත් සිංහල භාෂාව හා සාහිත්‍යය අන්තිම මොහොතේ කියන්නේ කවි පාඩම් කරපු නැති, කොටා ගැනීම පාඩම් නැති, අනුතරමේ ඉස්ප සාහිත්‍ය පාඩමක් පොතේ තියෙනවද කියලාවත් දන්නේ නැති ළමයින්ට අවසාන මොහොතේ සිංහල කොට දාගන්න ඕන වෙනවා. සමහරුන්ට මේ විරෝධයක් නැහැ. හැබැයි ඒකක් ඕන වෙනවා. ඒකට අපිට තියෙන කාලයත් එක්ක කළමනාකරණය කරගෙන අපිට ටාගට් එකට යන්න බැරිද? අනිවාර්යෙන් පුළුවන්. ඒකවල අපිට තියෙන්නේ ඉතුරු වෙලා තියෙන කාලය ඵලදායී විදියට කළමනාකරණය කරගෙන අපේ ගමන යන්නේ. පැහැදිලිද? ඒ නිසා මේ වෙනකොට කවුරු හරි ළමෙක් සිංහල විෂය තුලේ ඇනිලා ඉන්නවා. කියන්නේ තමන් පන්ති ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට විෂය අවබෝධ වෙලා නැති වෙන්න පුළුවන්. මම දන්නේ කොහොම හරි තමන් ඉන්න තත්ත්ව ගැන අවබෝධයක් තියෙනවා තමන්ට. හැබැයි එතනින් ගොඩ යන්න නම් තමන්ට සපෝට් එකක් ඕනේ කියලා දැනෙනවා නම් අනිවාර්යයෙන් ඒකට විසඳුමක් මහරගම ශික්ෂණ ආයතනයේ තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන් එන්න. පහුගිය ඉතිහාසයේ ලකුණු 40ක් අරන් ආපු ළමයා ඕලෙවල් එකක් අරගෙන එළියට ගිය අවස්ථා සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. ලකුණු 41ක් තිබිච්ච ළමයා එක ටර්ම් එකකින් සිංහල විෂයට ඒකක් ගත්ත බවට සාක්ෂි සහිතව සනාථ කරලා ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා දෙපාරක් හිතන්න එපා. Tamanට කොමනාවක් තියෙනවා නම් කොහොම හරි කරලා මම ගොඩ යනවා. අධ්‍යාපනයේ තුලින් අනාගතයක් දකින්නවා කියලා. අර මම කලින් කියපු කාරණා ටිකක් උඩට ගන්න අරගෙන ආයතනට එන්න අපි අපේ විෂය කතාවේ ඉස්සරහට යමු. ඒ වගේම ආයතනය තුලේ සියලු විෂයන් වලට Tamanට උදව් කරන්න, Tamanට හරිමාවත පෙන්නන්න අපේ හොඳ ඇතුළු මණ්ඩලයක් ඉන්නවා.